හැමෝටම ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මේ බ්ලොග් එක අරගෙන එන්නේ ගොඩාක් අය කමෙන්ට් කරලා මගෙන් අහපු දෙයක් තමයි කැනඩාවට එනකොට අරගෙන එන්න ඕනේ මොනවද? ඒ කියන්නේ කැනඩාවට අපි එනවා නම් ලංකාවේ ඉඳලා හරි වෙන රටක ඉඳලා හරි කැනඩාවේ නැති දේවල් ඒ වගේම කැනඩාවට අවශ්‍ය වෙන දේවල් එදිනෙදා පාවිච්චි කරන්න ඕන දේවල් මොනවද ඕන වෙන්නේ කියන එක. ඉතින් මම ඒක ගොඩාක් පාරක් පහු කර කර හිටපු වීඩියෝ එකක්. ඉතින් මට හිතුණා දැන් පුංචි බ්‍රේක් එකක් තියෙන වෙලාවේ ඔයාලා වෙනුවෙන් ඒ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඉතින් වැඩි කතා නැතුව මුලින්ම මම පටන් ගන්නම්. අපි කැනඩාවට ඇවිල්ලා දැන් අවුරුදු 4කට ලං වෙන්න එනවා. ඉතින් ලොකු කාලයක් නෑ අපි කැනඩාවට ඇවිල්ලා. ඉතින් කැනඩාවට එනකොට ඉතින් මම මීට කලින් වෙන කිසිම රටකට ගිහිල්ලා නෑ. ලංකාවේ ඉඳලා කෙලින්ම මම ආවේ කැනඩාවට. එතකොට මට ඒ දවස්වල එනකොට තිබ්බ අවශ්‍යතාවයවල් නෙවෙයි කැනඩාවට ආවට පස්සේ තිබ්බේ. ඒ වගේම කියන්න ඕනේ අපි කැනඩාවේ එන පළාත අනුව අපිට ඕන දේවල් වෙනස් වෙනවා. ඉතින් දැන් මම ඉන්නේ කැනඩාවේ ඔටාවාවලනේ. එතකොට කැනඩාවේ ඔටාවාවල අපිට ගන්න තියෙන දේවල් අපිට ගන්න පුළුවන් දේවල් ෂොප්ස් ඒ වගේ තියෙන්න පුළුවන්. හැබැයි දැන් එඩ්මන්ටන් හරි ලන්ඩන් හරි කැනඩාවේ තියෙනවනේ එක එක ප්‍රොවින්ස්. එතකොට ඒ පළාත් වලට ගියාපුහම එහෙ තියෙන දේවල් එහෙදි ගන්න පුළුවන් වෙන දේවල් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ඔයාලට කියන්නම් දැන් අපි කැනඩාවට එනකොට අපි ආවේ කටාර් එයාර්වේස් හරහා. එතකොට කැනඩාවට එනකොට කටාර් එයාර්වේස් හරහා මට ලැගේජස් ඒ කියන්නේ ලැගේජස් මම 3ක් අරගෙන ආවා. එක ලොකු ලැගේජස් 2ක් අරන් ආවා. අනිත් එක හෑන්ඩ් ලැගේජ් එක. ලොකු ලැගේජ් දෙකේ කිලෝ 23 ගානේ මට අරගෙන එන්න පුළුවන් වුණා. ඊට අමතරව හෑන්ඩ් ලැගේජ් එක කිලෝ 7යි. ඊට පස්සේ මාත් එක්ක මගේ හස්බන්ඩ්ුත් ආවනේ. ඉතින් අපි දෙන්නම එකටනේ ආවේ. එතකොට මගේ හස්බන්ඩ්ටත් ඒ වගේම කිලෝ 23 ලොකු බෑග් දෙකයි හෑන්ඩ් ලැගේජ් එකයි අරගෙන එන්න පුළුවන් වුණා. ඊට අමතරව අපිට අපේ හෑන්ඩ් බෑග් එක, ලැප්ටොප් එක මේ දේවල් වෙනම අරගෙන එන්න පුළුවන්. ඉතින් එහෙම අරගෙන එනකොට අපි ආවේ වින්ටර් එකේ. එතකොට වින්ටර් එකේ එනකොට අපි දන්නේ කොච්චර සීතලයිද එහෙම කියලා අපි දන්නේ නෑනේ. අපි මෙහෙට ආව ගමන් අපිට වින්ටර් ජැකට් හොයන්න බෑ. අපි ඒ දේවල් දන්නේ නැති නිසා අපි වින්ටර් ජැකට් දෙකක් අපි දෙන්නට House of Fashion එකෙන් ගත්තා. ඉතින් ඒ වින්ටර් ජැකට් දෙක හැබැයි ඇත්තටම සීතලට මදි. මෙහෙ තියෙන සීතලට ටිකක් ඒක ඔරොත්තු දෙනවා අඩුයි කියලා අපිට තේරුණා. අපි ඒ දෙක ඇත්තටම එක පාරක් වගේ තමයි යූස් කළේ. ඉතින් ඒ ජැකට් දෙකත් අපි අතේම අරගෙන ආවා. ඒ කියන්නේ ගොඩක් අපි වෙන වෙනම අතේ අරගෙන ආවා. එතකොට මම ඔයාලට කිව්වනේ ලොකු බෑග්ස් දෙකයි හෑන්ඩ් ලැගේජ් එකයි. ඊට අමතරව මම හෑන්ඩ් බෑග් එක අරන් ආවා. ලැප්ටොප් එක මගේ අරන් ආවා. එතකොට ඒ හා සමානවම ඒ විදිහටම හස්බන්ඩ්ුත් අරගෙන ආවා. ඉතින් එහෙම ආවා. ඒ එනකොට අපි කෙලින්ම ආවේ Airbnb එකකටවත් එහෙම නෙමෙයි මගේ හස්බන්ඩ්ගේ බාප්පා ඒ කියන්නේ තාත්තගේ මල්ලි. එතකොට එයා මෙහි කැනඩාවේ අවුරුදු 30ක් විතර කාලයක් ජීවත් වෙන කෙනෙක්. ඉතින් ඒ හින්දා එයා තමයි අපිව එයාපෝට් එකට ආවේ අරගන්න. එතකොට එයාගේ ගෙදර තමයි අපි මාස 2ක් විතර වගේ හිටියේ. ඉතින් ඊට පස්සේ තමයි අපි මොකද අපි එනකොට වින්ටර් එකේ ගෙවල් හොයාගන්න ටිකක් අමාරුයි. මොකද සමර් එකේ තමයි ගෙවල් මාකට් ප්ලේස් හරි මෙහි තියෙනවනේ එක එක සයිට් ඒවවල දාන්න. ඉතින් වින්ටර් එකේ අපිට ගෙදරකටම කෙලින්ම යන්න බැරි නිසා අපි චූටි බාප්පගේ ගෙදරේ ඉඳලා එහෙම තමයි ගෙදරක් හොයාගෙන ගියේ.
ඉතින් එතන අපිට ලොකු වාසියක් තිබුණා. අපි එහෙ ඉඳලා චුට්ටක් ෂොපින් කරන්න ඕන තැන්, අපිට ගන්න ඕන බඩු. එතකොට අපිට දැන් කෑම හදනකොට අපි හදන්නේ ලංකාවේ විදිහටනේ කෑම. එතකොට ඒ කෑම බීම වලට අවශ්‍ය දේවල්, ස්පයිසස් මේ දේවල් ගන්න අපිට ටිකක් හොයාගන්න, ෂොප්ස් හොයාගන්න ටයිම් එක තිබුණා. ඉතින් ඒ හින්දා එතන අපිට අපි එනකොට එහෙම දැනගෙන හිටියේ නැහැ. නමුත් මම එනකොට ගොඩක්ම අරන් ආවේ ඇඳුම්. ඉතින් මම කිව්වානේ මම එනකොට ගොඩක්ම අරගෙන ආවේ ඇඳුම්. ඇඳුම් වලට අමතරව මම ඒ කියන්නේ කිසිම කුස්සියට ඕන දේවල් එහෙම කිසිම දෙයක් අරගෙන ආවේ නැහැ. මට ඇත්තටම එහෙම දැන් මමයි මගේ හස්බන්ඩ්වයි මැරි කරලා අවුරුදු 3කට පස්සේ තමයි මේ රටේදී තමයි එකට ෆැමිලි ලයිෆ් එකක් ගෙවන්න ආවේ. ඉතින් එහෙම එනකොට මට ඇත්තටම එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ මොනවද අඩුම උයන්නේ මොනවද කියලවත් මම ඇත්තටම දැනගෙන ආපු කෙනෙක් නෙවෙයි. මෙහෙට එනකොට ඉතින් මම ඒ හින්දා කිසිම දෙයක් එහෙම කිචන් එකට ඕන කරන දේවල් එහෙම අරගෙන ආවේ නැහැ. මං ගොඩාක්ම අරන් ආවේ ඇඳුම්. හැබැයි මට ඇඳුම් ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. මොකද අපි ආවේ ගොඩාක් සීතල කාලෙක. එතකොට අපි හිටියේ වෙන ගෙදරක. එතකොට එහෙම ඉන්නකොට අපිට හැමදාම ගෙදරට සීතලට හරියන විදිහට ඇඳුම් අඳින්න ඕනේ. ගෙදර හීටඩ් වුණත් ඉතින් අපි පිළිවෙලකට ඉන්න ඕනෙනේ පිට ගෙදරක ඉන්නකොට. ඉතින් ඒ හින්දා මට ඒ ඇඳුම් ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. මම මේ මෑතක් වෙනකන් දැනුත් ඒ ඇඳුම් අඳිනවා. එනකොට ඇත්තටම මෙහෙමයි. ස්ටුඩන්ට් එනවා නම් විශේෂයෙන්ම ඉගෙන ගන්න එනවා නම් ඒ කියන්නේ ඔයාලා ගෙදරින් ලොකු සල්ලි ප්‍රමාණයක් අරගෙන එන්නෙත් නැත්තම් මෙහේ අපිට කැමති විදිහට ජීවත් වෙන්න හරි අමාරුයි. මොකද මෙහෙ රස්සාවක වුණත් ගාණ හරිම අඩුයි. මේ මිනිමම් රේට් එක හරිම අඩුයි. ඉතින් ඕගොල්ලෝ ඒ දේවල් සර්ච් කරලා බලලා එන්න. මෙහෙ ගන්න ඕන තරම් දේවල් තියෙනවා. අපිට ඇඳුම්ද වංගෙඩිද එතකොට ඉඳිආප්ප තම්බන දේවල්ද ඒ කියන්නේ ලංකාවේ විදිහට උයාගෙන කන්න පුළුවන් හැම දේම සියලුම දේ මෙහෙ හෙව්වොත් ෂොප්ස් වල තියෙනවා. ඒවත් මම දන්නේ නෑ. ප්‍රොවින්ස් වලින් ප්‍රොවින්ස් වලට දැන් මෙහෙ තියෙනවා සිංහල කඩ කියලා. ඉතින් ඒවට අර සාමාන්‍යයෙන් කියන්නේ සිංහල කඩේ කියලා. ඉතින් ඒ වගේ කඩවල් වල ලංකාවේ දේවල් ගන්න තියෙනවා. හැබැයි ඒක දැන් ඔටාවා වල තිබ්බට මම දන්නේ නෑනේ ඔයගොල්ලෝ එන ප්‍රොවින්ස් එකේ තියෙනවද කියලා. ඒක ඔයාලා එන ප්‍රොවින්ස් එකේ ඉන්න කෙනෙක් කන්ටැක්ට් කරගෙන දැනුවත් වෙලා එන්න. මොකද දැන් අපි ලංකාවේ ඉන්නකොට මම මේ ඔයාලට කියන්නේ මම හිතන විදිහ මට දැනුණ දේවල්. අපි ලංකාවේ ඉන්නකොට එච්චර ලංකාවේ කෑම කන්න ආස නැහැනේ. අපි ඇත්තටම මැල්ලුමක්වත් කන්න කැමති නෑනේ ලංකාවේදී. ඉතින් මෙහෙ ඇවිල්ලා ටික කාලයක් ගියාට පස්සේ මාර ආසයි ලංකාවේ කෑම කන්න. ඒ කියන්නේ ඉඳිආප්ප, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් එතකොට මේ වගේ මං නම් මාරම ආසයි ලංකාවේ කෑම කන්න. ඒ අතරේ මෙහෙ කෑමත් කන්න ආසයි. නමුත් අර වැඩිපුර හිත යන්නේ ලංකාවේ කෑම වලට. ඉතින් එහෙම වුණාම මම ලංකාවෙන් එනකොට කිසිම දෙයක් අරගෙන ආවේ නැහැ. මම අරගෙන ආවේ ඇඳුම් එතකොට මගේ මේකප් බඩු ටික ඔය වගේ ගැජමැටික්ස් තමයි අරගෙන ආවේ. අනිත් එක තව මොනවද බෙහෙත් අරගෙන ආවා. අපි සෑහෙන බෙහෙත් අරන් ආවා. ඇන්ටිබයොටික් අරන් ආවා. එතකොට මට ඒ කියන්නේ බය වුණාම එහෙම වොමිට් වෙනවා නිකන් ඔළුව රිදෙන්න ගන්නවා මේ වගේ දේවල් තියෙනවානේ ස්ට්‍රෙස් වුණාම. ඉතින් ඒවට හරියන විදිහේ බෙහෙත් සෑහෙන අරගෙන ආවා. හැබැයි ગેස්ට්‍රයිටිස් වලට ඉඳලම අපි බෙහෙත් අරගෙන ආවා. ඉතින් ඒවා ඔක්කොම හැබැයි ගොඩාක් ප්‍රයෝජනවත් වුණා මෙහෙට ආවට පස්සේ. ඉතින් ඒ හින්දා බෙහෙත් අරගෙන එන්න ඔයගොල්ලන්ගේ ඩොක්ටර්ගෙන්. ඉතින් බෙහෙත් අරගෙන ආවා. ඊට අමතරව ඇඳුම් තමයි අරගෙන ආවේ. ඊට පස්සේ ඉතින් මගේ
ලැප්ටෝප් මගේ YouTube වලට මම ගත්ත කැමරා ඒව තමයි මම ගොඩක්ම අරගෙන ආවේ. ඉන්නකොට ටික කාලයක් අවුරුද්දක් විතර ඉන්නකොට මට සම්බෝල කන්න ආස හිතුණා. එතකොට මට වංගෙඩියක් තිබුණ නැහැ. මෙහෙ වංගෙඩියක් මට හම්බ වුණා. ඒක හරිම චූටි. ඒක එහෙම සම්බෝල හදන්න තරම් ලොකු නෑ. හැබැයි මං ඒක හැදුවා. පස්සේ මම යාළුවෙක් මෙහෙ ඉඳලා යාළුවෙක් ලංකාවට යනකොට එයාට කියලා වංගෙඩියක් එතකොට අපේ අම්මා එක එක දේවල් එවලා තිබ්බා. ඉතින් එහෙම තමයි අර ඒ වගේ දෙයක් හොයාගත්තේ. දැන් මම ඔයාලට ගේන්න කියනවා නෙමෙයි ඒ දේවල්. මම සාමාන්‍යයෙන් මට අර අවශ්‍යයි කියලා හිතන දේවල් තමයි මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ. ඉතින් කොහොමත් මොනවද වංගෙඩිය ඉතින් මට ඒක අත්‍යවශ්‍ය වෙලා තිබුණා. හැබැයි ඔව් ඒක තමයි මට ගොඩක් අත්‍යවශ්‍ය වෙලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් අර ලංකාවේ විදිහට කන්න කැමති කෙනෙක් නම් පොඩ්ඩක් ඒ වගේ දේවල් අරගෙන ඉන්න. වංගෙඩිය ඉඳිආප්ප හදන්න ආසයි නම් ඒ වගේ දෙයක්. මෙහෙන් අර බොරුවට ලංකාවේ ඉඳලා ස්පයිසස් නම් අරගෙන එන්න එපා. ඒ දේවල් මෙහෙ ඕන තරම් වෝල්මාර්ට් වල ඉඳලම තියෙනවා. ඉන්ටර්නැෂනල් සෙක්ෂන් එකට ගියාපුහාම ඔයාලට ඒ දේවල් ඕන තරම් ගන්න පුළුවන්. ඒ දේවල් සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රයිස් එක හා සමානයි. සේම් ප්‍රයිස් තමයි තියෙන්නේ. මම ගොඩක් වෙලාවට සර්ච් කරලා බලනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් ගන්න තියෙනවා. ඊට අමතරව ඔයාලා අරගෙන එන්න ඉතින් ඔය මේ කිචන් එකට ඕන කරන අර හොයාගන්න බැරි නිකන් ආප්ප කන්න වගේ ආස හිතුනොත් ආප්පතාච්චියක්. මම මේ දවස්වල මගේ ආස දේවල් තමයි මතක් වෙන විදිහට ඔයාලට කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් අරගෙන එන්න. ඇඳුම් උනත් ඔයාලා ලස්සනට ඇඳලා කරලා ඉන්න කැමති නම් ඇඳුම් ගේන්න. එහෙම නැත්නම් ඔයාලට මෙහෙන් ගන්න පුළුවන් නම් දැන් ෂේන් තියෙනවා. එක එක සයිට් තියෙනවා. ඒ වගේම වින්ටර් එකේ සමර් එකේ ඇඳුම් දානවා. මේ ඩිස්කවුන්ට් දානවා. ඊට පස්සේ සමර් එකේ වින්ටර් එකේ ඇඳුම් දානවා. ඉතින් මේ වගේ අර පොඩි ප්‍රයිස් චේන්ජ් එකක් එක්ක ඇඳුම් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ සෙටප් එක හැදෙනකන් ඉතින් ඔයාලට එහෙම ගන්න බැරි නම් ඔයාලා බජට් පොඩ්ඩක් බජට් කට් කරනවා නම් ඒකෙදි සමර් ඇඳුම් ගන්න පුළුවන්. සමර් එකේදි වින්ටර් ඇඳුම් ගන්න පුළුවන්. ඒත් ආව ගමන් ඔයාලට එහෙම කරන්න අමාරුයි නම් ඔයාලා පොඩ්ඩක් අවුරුද්දක් දෙකක් ටිකක් සර්වයිව් වෙන්න වගේ ඇඳුම් අරගෙන එන්න. වින්ටර් එකේ ගොඩාක් බය වෙන්න දෙයක් නැහැ. මට ඇත්තටම වින්ටර් එකේ ලොකු එක්ස්පීරියන්ස් එකක් එහෙම ලොකුවට නැහැ. මොකද මම වර්ක් කරන්නේ නැහැනේ. වර්ක් කරන කෙනෙක් නම් වින්ටර් ජැකට් එකක් මෙහෙන් ගන්න එක හොඳයි. ටිකක් ධනිස්සෙනුත් පල්ලෙහාට තියෙන වින්ටර් ජැකට් එකක්. එතකොට ඒක මෙහෙන් ඇත්තටම ගන්න ඒවා ගොඩක් හොඳයි. අනිත් එක රීසනබල් ප්‍රයිස් වලට තියෙනවා. වින්ටර් එකේ එනවා නම් විතරක් වින්ටර් ජැකට් අරගෙන එන්න. සමර් එකේ එනවා නම් ඔයාලා මෙහෙන් වින්ටර් ජැකට් එකක් ගන්න පුළුවන් විදිහට ඩොලර් 100ට 200ටත් තියෙනවා. හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා 500ට 1000ට මේ ලොකු ගණන් වලටත් තියෙනවා. ඉතින් ඔයාලා කැමති ප්‍රයිස් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. හින්දා ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ලංකාවෙම වින්ටර් ජැකට් අරගෙන එන්න ඕනේ නැහැ. ඉතින් එහෙම ලොකුම විශේෂ දේවල් නැහැ ලංකාවේ ඉඳලා අරගෙන එන්න. අර මං කිව්වා වගේ මට නම් ගොඩාක්ම අවශ්‍ය වුණේ අපි අර ලංකාවේ විදිහට උයාගෙන කන්න පුළුවන් විදිහේ දේවල් තමයි. ඒ කියන්නේ වංගෙඩිය, ඉඳිආප්ප හදන එක, ඒ වගේ දේවල් තමයි ඉතින් මට අවශ්‍යයි කියලා හිතුනේ මෙහි ඇවිල්ලා ටික කාලයක් ගියාපුවාම. ඉතින් ඔයාලගේ අවශ්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ විදිහට අවුරුදු සමරන්න, වෙසක් සමරන්න ඉතින් ඒවට අර බතික් ඇඳුමක් එහෙම තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒක එක අවුරුද්දකට එක ඇඳුමයිනේ අඳින්නේ. ඒ හින්දා ඉතින් ඒකත් ලොකුවට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. අරගෙන එන දේවල් ගැන ලොකුවට ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ. ඔයාලා හොඳට හිතලා බලලා ඔයාලා යන ප්‍රොවින්ස් එක අනුව ඒ පැත්තේ කෙනෙක් කන්ටැක්ට් කරගෙන එයාලගෙන් තියෙන ෂොප්ස් ගැන හරියට අහගෙන ඉතින් අවශ්‍ය දේවල් අරගෙන එන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.
ඉතින් ඔන්න ෆයිනලි මම ඔයාලා මගෙන් බලාපොරොත්තු වන විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවා. අඩුපාඩු ඇති, අමතක වුණ දේවල් ඇති. මොකද මම මේ රටට ආවලුත්. එතකොට මමත් තාම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා, දැනගන්නවා, මට හම්බ වෙන අයගෙන් අහගන්නවා. ඉතින් අපිට මෙහෙදි හම්බ වෙන හැමෝම හොඳ අය නෙවෙයි. හැමෝම නරක අයත් නෙවෙයි. අපි තෝරලා බේරලා මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්න ඕනේ. සමහර වෙලාවට අපිට මේ රටට ආවට පස්සේ ලැබෙන එක එක අත්දැකීම් එක්ක මේ රටේ ලස්සන, එතකොට මේ රටේ තියෙන දේවල් පවා එපා වෙනවා. ඉතින් ඒ හින්දා එහෙම වෙන්න එපා. එක එක විදිහේ අය අපේ ජීවිතවලට මුණ ගැහෙනවානේ. ඉතින් එක එක විදිහේ අත්දැකීම් වලින් ඔයාලා ඔයාලගේ ජීවිතේ ලස්සනට අරගෙන යන්න. මුල් කාලේ ගොඩාක් අමාරු වෙයි, ස්ට්‍රෙස් වෙයි, පවුල මතක් වෙයි. අපි මොකද ලංකාවෙන් ගොඩාක් දුරකට එන්නේ. පැය 24ක් විතර අපි ප්ලේන් එකේම එන්න ඕනේ. ගමනත් හරියම වෙහෙස කරයි. හැබැයි මට නම් එහෙම වුණේ නෑ. මොකද මං හරිම සතුටින් ආසාවෙන් ආව ගමනක් තමයි කැනඩාවට ආව ගමන. හැබැයි ඇවිල්ලා මට මම ආවේ අවුරුදු 24න්. එතකොට මම මගේ පවුලේ අයත් එක්ක ඇරුණහම ලොකු පිරිසක් ආශ්‍රය කරපු කෙනෙක් නෙමෙයි. එතකොට මට දකින්න, අහන්න, අත්විඳින්න වෙච්ච අත්දැකීම් අර අපි ගොඩාක් වෙලාවට ෆැමිලීස් ආශ්‍රය කරනවා. එතකොට අපි මිනිස්සුන්ව දැනගෙන, තේරුම් අරගෙන, අඳුනගෙන නෙමෙයිනේ ආශ්‍රය කරන්නේ. අපිට ලංකාවේ කෙනෙක් දැක්කහම හරි සතුටුයි. මේ කොටස කියන්නේ මේකට අදාළ නෑ. නමුත් ඔයාලට ලයිෆ් ලෙසන් එකක් විදිහටයි මම මේ දේ කියන්නේ. ඉතින් මමයි මගේ හස්බන්ඩ්යි හරිම ෆ්‍රෙන්ඩ්ලි දෙන්නෙක්. ඉතින් එතකොට අපි හැමෝමත් එක්ක හොඳ සුහදව කතා කරන අය. ඉතින් ගොඩාක් සමාජයක ආශ්‍රය කරලා සමාජය එක්ක ගැවසිච්ච කෙනෙක් නෙමෙයි. මම ගෙදරම හැදුන, අම්මයි තාත්තයි එක්ක, මගේ සහෝදරයෝ දෙන්නත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. එතකොට මට මේ වටපිටාව, මේ හැමදේම හරිම අලුත්. එතකොට සමහර අවස්ථාවලදී සිද්ධ වෙන දේවල් එක්ක මම ගොඩාක් සංවේදී වෙනවා. එතකොට මම කල්පනා කරනවා ගෙදර ඇවිල්ලා ඇයි එහෙම වුනේ? ඇයි එහෙම කළේ? ඇයි ඒ විදිහට කිව්වේ? අර ඒ වගේ දේවල් ඒක මට ටික කාලයක් ගියා. හැමෝම එක වගේ නෑ. අපි වගේ නෑ විශේෂයෙන්ම. එතකොට හැමෝම අර හොඳ අයත් නෙවෙයි කියලා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ ජීවිතේට ඒ වගේ අය මුණ ගැහෙන්න පුළුවන්. එතකොට ඔයාලා ගොඩාක් අර හෝම් සික් එකෙන් ඉන්නේ. තමන්ගේ පවුල අතහැරලා ඇවිල්ලා. එතකොට එහෙම වුණහම මෙහෙන් ලැබෙන පීඩනයත් එක ඕක අපිට වඩා ගොඩාක් විශේෂයෙන්ම ඉගෙන ගන්න එන අයට වෙන දෙයක්. ඒ වගේම මුළු ෆැමිලි එකම දාලා තනියම ඇවිල්ලා තනියම රූම් එකක් හරි අරගෙන එහෙම ජීවත් වෙන අයට ඇතිවෙන දෙයක්. එතකොට එයාලා ડિප්‍රෙස් වෙනවා. ගොඩක් මන් දන්න දෙයක් තමයි මෙහි ගොඩක් සර්කල් තියෙනවා. එක එක සර්කල් වල අවුරුදු ගණන් පරණ අය එක සර්කල් එකක්. එතකොට ඉගෙන ගන්න ආපු අය තව සර්කල් එකක්. වර්ක් කරන්න ආපු අය තව සර්කල් එකක්. එතකොට තව දෙයක් තියෙනවා. අපි මෙහෙට අලුතින් ඇවිල්ලා අපි යාලට වඩා හොඳට හිටියොත් හරි, අපි යාලට වඩා පහතින් හිටියොත් හරි, මේ දෙකේදිම අපිව රිජෙක්ට් වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ අපේ ලංකාවේ පිරිස අතරේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි මෙන්ටලි වැටෙනවා. අපිට කවුරුත් නෑ, හෙල්ප් කරන්න කවුරුත් නෑ. ඇත්තටම මෙහි ආවට පස්සේ මෙහි ගොඩක් එන අය කියන්නේ මෙහෙ ඉන්න අයගෙන් ඉන්ෆෝමේෂන් ගන්න, ජොබ් එකක් හොයාගන්න වුණත් ඒගොල්ලෝ උදව් කරනවා. එහෙම කියලානේ කියන්නේ. එතකොට අපි හැම වෙලාවෙම බලන්නේ මෙහි ඉන්න මිනිස්සු ආශ්‍රය කරන්න. හැබැයි එයාලගෙන් අපිට ලැබෙන ප්‍රතිචාරයත් එක්ක අපි ගොඩාක් මෙන්ටලි වැටෙන්න පුළුවන්. ඊට වඩා හොඳයි ඔයාලා දැන් ChatGPT තියෙනවා. එතකොට සර්ච් කරලා බලන්න ඕන තරම් සයිට් තියෙනවා. මේ දේවල් රිසර්ච් කරලා ගොඩක් හැමෝම මෙහෙට එන්නේ එඩියුකේටඩ් අයනේ.
තව මෙහෙ තියෙනවා සෝෂල් හෙල්පර්ස්ලා. ඒ කියන්නේ අපිට ගිහිල්ලා අපේ මේ ජොබ් එකක් හොයාගන්න හරි අපේ CV එකක් දුන්නාම එයාලා අපිට දන්වනවා ජොබ් හොයාගන්න මේ තැන්වලට ඇප්ලයි කරලා බලන්න එහෙම කියලා. ඉතින් ඒ වගේ තැන්වලට හරි ගිහිල්ලා ඔයාලා තනියම ජීවිතේ මෙහෙම පටන් ගන්න. මොකද අන්තිමට ඔයාලට එහෙම මේ ලංකාවේ ඉන්න අය කවුරුත් ඔයාලට උදව් කරන්න එන්නේ නෑ. ඇත්තටම ලංකාවේ ඒක මට කාලයත් එක්ක තේරිච්ච දෙයක් තමයි උදව් කරන්න ටයිම් එකකුත් නෑ. හැමෝම එයාලගේ රේස් එක දුවන ගමන් තමයි ඉන්නේ. සමහර අය බොරුවට ඉතින් සමහර අය බොරුවට කියනවා ඔයාට උදව් කරන්නම් කන්ටැක්ට් නම්බර් එක දෙන්න. එයාලා අපි කොච්චර පරණයිද දැනගෙන අපේ විස්තර දැනගෙන මේ හැමදේම දැනගත්තට පස්සේ ගණන් ගන්න නැතුව ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒවත් එක්ක දුක් වෙන්න එපා. එතකොට මග අරින දේවල් ඒව ගණන් ගන්න එපා. පුළුවන් නම් පන්සලට ගිහිල්ලා ඔයාලා යන පළාතේ පන්සලට ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් ඔයාලා අදහන ආගමක ශාස්ත්‍රූවරයෙක් එක්ක කතා බහ කරන්න. එයාලා ගොඩක් වෙලාවට උදව් කරනවා. එයාලා උදව් කරනවා කියන්නේ රස්සාවල් හොයලා දෙන්නවත් එහෙම නැති වුණත් හිතට සහනයක් ලැබෙනවා. ඒ හින්දා එහෙම දේවල් මම ගොඩක් අයගෙන් අහලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් හැමෝමත් එක්ක කතා බහ කරලා ඉන්නවා. හැබැයි අර අපිට ඇත්තට මෙහෙම ජොබ් හොයලා දෙන්න බෑ. හොයලා දෙන්නම් කියලා කියන අය වුණත් එයාලට ජොබ් හොයලා දෙන්න බෑ. ඒක අපිම කරගන්න ඕන දෙයක්. එහෙම කරන අය ඇති. එහෙම නොකරන අයත් ඇති. ඒ දේවල් ගැන හිතන්න එපා. මම මේක ඔයාලට කිව්වේ. ඉතින් මම මේ වගේ මේ සම්බන්ධ මාතෘකාවත් මම කැනඩාවට ඇවිල්ලා කැනඩාවේ ජීවත් වෙන විදිහ ගැනවත් කතා කරන්න කැමති නෑ. මොකද ඊට පස්සේ අර අපි අහන්න අකමැති දේවල් අපි මේ මං කියන වචනයක් හරි අල්ලන් කමෙන්ට් කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන්. අපිව ජජ් කරන්න පුළුවන්. මං ලොකු එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නෙමෙයි. මගේ හස්බන්ඩ්ගෙන් ඇහුවොත් එයා මීට වඩා හොඳට මට වඩා හොඳට කතා කරනවා. ඉතින් එයා තමයි කැනඩාවට එන්න හැමදේම ලෑස්ති කළේ. එයා තමයි මේ හැම දෙයක්ම කරගෙන යන්නේ. මං එයා කරන දේ බලාගෙන ඉඳලා එයාගෙන් ඉගෙන ගන්න දේවල් මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා විතරයි. ඉතින් මට කියන්න ඕන උනේ කැනඩාවට එන්න try කරන්න. ඇවිල්ලා තියෙන අමාරු කාලේ පහු කරන්න. ඒ කාලේ අල්ලගෙන ඉන්න කාගෙන්වත් කිසිම දෙයක් කිසිම උදව්වක් වචනකින්වත් බලාපොරොත්තු වෙන්න එපා. කවුරු හරි ඔයාගේ හිත කඩා වැටෙන මෙහෙ ඉන්නවා එහෙම. හැම වෙලේම නෙගටිව් විදිහට තමයි කතා කරන්නේ. හෙල්ත් එක ගැන වුණත් මොන දේ ගැන වුණත් කතා කරොත් එයාලා නෙගටිව් විදිහට තමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේ අය මුණ ගැහෙන හැම වෙලේම පොසිටිව් විදිහට හිතන අයව ආශ්‍රය කරන්න. මොකද අපි අපේ ගොඩාක් ක්ලෝස් අයව අපි අතෑරලා දාලා තනියම ගේමක් ගහන්නනේ මේ රටවලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ගොඩාක් අපේ ලංකාවේ අපේ පවුලේ අය අතෑරලා දාලා ලොකු කැපකිරීමක් කරලා තමයි මෙහෙ ජීවත් වෙන්න ඇවිත් තියෙන්නේ. ඉතින් මට වඩා ඒ අත්දැකීම මෙහෙ තනියම ජීවත් වෙලා ඉගෙනගෙන ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක යන අයට තියෙනවා. එහෙම වෙලාවකදී මානසිකව වැටෙන්න වටන්න ගොඩාක් අය ඉන්නවා. ඒගොල්ලන්ට සමහර වෙලාවට අමතකයි එයාලත් ඒ විදිහට මේ රටවල් වලට ආවේ කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ අයගෙන් හරීම පරිස්සම් වෙන්න. හැමෝම කියන දේවල් ඔලුවට ගන්නත් එපා. අවශ්‍ය දේ විතරක් ඔලුවට අරගෙන අනවශ්‍ය දේ එතනින් අමතක කරන්න. සතුටින් ඉන්න. මෙහෙ ආවහම ෆ්‍රී ඕන තරම් තැන් තියෙනවා ලස්සන බලන්න. ගෙදරින් එළියට බැස්සත් ලස්සනයි. හැම වෙලේම තමන්ව සතුටින් තියන්න පුළුවන් දේවල් විවේකයක් ලැබුණහම කරන්න. ඉතින් මම ගොඩාක් වීඩියෝ එක දිගට කතා කරා. දැන් ඔයාලට බෝරින් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මං අදට මේ වීඩියෝ එක නතර කරන්නම්. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් දාගෙන යන්න. මට අමතක වුණ දේවල් තියෙනවා නම් ඔයාලා පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒක ගොඩාක් වැදගත් වෙයි. අලුතෙන් එන්න ඉන්න කෙනෙක් නම් එයාලට. ඉතින් ඒ වගේම
කියන්න ඕනේ මං කියපු දේවල් වල වැරදි පැත්ත දකින්න එපා. මෙහෙ ඉන්න අයට මම බැන්න නෙවෙයි. මම නිකන් මගේ එක්ස්පීරියන්ස් එතකොට මට අහන්න ලැබිච්ච දේවල් මේ වගේ දේවලුයි කතා කරේ. ඉතින් මොකක් හරි මිස්ටේක් එකක් වුණා නම් සොරි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.